සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට අදත් විශේෂ item කීපයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මුලින්ම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලා මේ දකින container storage box set එක. මේක ඉහළම තත්ත්වයේ තියෙන food organizer set එකක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වල අපිට කැම ಜಾති දාලා තියාගන්නවට වඩා කාලයක් මෙන්න මේ box set එකේ දාලා කැම තියාගන්න පුළුවන්කම තියෙනවා. මේකට ඇවිල්ලා තියෙන lid එක silicone lid එකක් වගේ මේ lid එක stretch lid එකක්. ඒ කියන්නේ ඇදෙන lid එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම මේකට පීසස් 12ක් ඇවිල්ලා තියෙනවා. 12 වෙන්නේ මෙන්න මේ lid එකත් එක්ක නැත්නම් box ඇවිල්ලා 6ක් තමයි එන්නේ. box 6යි මෙන්න මේ lid එකත් එක්ක තමයි පීසස් 12 වැටිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ lid එක ගත්තාම මෙන්න මේ වගේ එබෙන lid එකක් තමයි තියෙන්නේ. එහෙම වෙන්නේ මේක stretch lid එකක් හින්දා. ඒ වගේම මේ box වල හොඳ ඉඩ කඩක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තමයි ලොකම container එකකට එන භාවිතයට සුදුසු ප්ලාස්ටික් කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍ය කන්ටේනර් එකකට ආහාර දාගනිද්දී ඒ කන්ටේනර් එකේ ප්‍රමාණයට විතරයි අපිට ආහාර දාගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේකේ මේ lid එකේ තියෙන ස්ට්‍රෙච් ගතිය හින්දා අපිට පුළුවන් මේ කන්ටේනර් එකේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් දාලා මෙන්න මේකේ අවසර ගන්න. ඒ වගේම සාමාන්‍ය පළතුරු වගේ දෙයක් අපිට කපලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දොඩම්, ඇපල් වගේ දේවල් අපිට කපලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙඩිය පිටින් උනත් මෙන්න මේ වගේ බොක්ස් එකකට දාලා වහගෙන තියාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේකේ තියෙන මේ ඇදෙන ස්වභාවයේ හින්දා lid එකේ තියෙන. ඉතින් මේ shape එකේ කන්ටේනර් 4ක් එක්ක මෙන්න මේ වගේ 4S කන්ටේනර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ බොක්ස් එකට මේ lid එක හොඳින් ෆිට වෙන නිසා වාතය ඇතුළට යන්නේ නැහැ, එළියට එන්නේත් නැහැ. අපේ ආහාරවල තියෙන ගුණාත්මක භාවය හොඳින් රැක ගන්නත් පුළුවන්. සුවඳ ඒ වගේ දේවල් එළියට එන්නේත් නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ container storage box set එක මගෙන් රුපියල් 2190ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ දකින WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ order එක confirm කරගන්න. ඒ වගේම ඔයාලට විශේෂ කාරණාවක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් courier කරද්දී දවස් 3ක් ඇතුළත courier කරන්න පුළුවන් වුණාට මේ දිනවල තියෙන මේ තෙල්වල ගැටලුව නිසා දින එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ ගැන දැනුවත් වෙලා ඔයාලා order එකක් දානකොට order එක දාන්න. මේ තියෙන මෙටල් වලින් ෆිනිෂින් වෙච්ච ප්ලේට් එකක්. ළඟින සිංහල අලුත් අවුරුද්දට ගෙදරට එන නෑදෑ හිතු මිතුරන්ට සංග්‍රහ කරන්න ඔයාලටත් මෙන්න මේ වගේ ප්ලේට් එකක් දැන් මගෙන් මිලදී ගන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ එලිගන්ට් ලුක් එකක් තියෙන ප්ලේට් එකක්. මේකට මෙන්න මේ වගේ ගෝල්ඩ් හැන්ඩල් දෙකක් ඇවිල්ලා තියෙනවා. නට් දෙකක් එක්කම. මෙන්න මේ විදිහට මේක දෙපැත්තට තියලා ෆිට කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ ප්ලේට් එක. ඒ වගේම හොඳ කල්පැවැත්මක් තියෙනවා. මේක වැටුණත් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකේ දිග පළල ගත්තොත් එහෙම මට කියන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. මේකේ පළල අඟල් 11ක් තියෙනවා. දිග අඟල් 15යි 3 කාලක ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. ඉතින් ඔයාලට මෙන්න මේ ප්ලේට් එක අලුත් අවුරුද්දට නෑදෑයන්ගේ හිතවතුන්ගේ ගෙවල් වලට යනකොට එයාලට gift එකක් විදියට උනත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් මේක ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් වටිනවා ඕනම කෙනෙක්ට මෙන්න මේ වගේ gift එකක්. ඉතින් මේක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1890ක් වගේ මුදලකට. මේ තියෙන්නේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු තවත් එක item එකක්. මේක tissue box එකක්. ඉතින් ඔන්න ඔයාලට දැන් මගේ online store එකෙන් මේක මිලදී ගන්න පුළුවන් ස්ටොක් කරලා තියෙන්නේ. මේක ඇත්තටම රෙස්ටෝරන්ට් එකක් වගේ කරන කෙනෙක්ට නම් ගොඩක්ම වටිනවා. ඒ තරම් හරිම ලස්සන ලුක් එකක් තියෙන ටිෂු බොක්ස් එකක්. ඒ වගේම ඔෆිස් රූම් එකට, ලිවිං රූම් එකට වගේම වෙහිකල් එකක් තියෙන කෙනෙක්ට උනත් මේක වෙහිකල් එකේ තියලා හරිම පහසුවෙන් පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එකට අලව ගන්න මෙන්න මේ වගේ බෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හරිම හුරු බූටි. මෙන්න මේකට ඩබල් සයිඩ් එකක් ගහලා තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට මේ හරිය මේක අලව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේක දැන් මගෙන් පාට වර්ග දෙකකින් මිලදී ගන්න පුළුවන්. සුදු කළු කියන පාට වර්ග දෙක. ඒ වගේම මේ අයිටම් එක රුපියල් 890ක් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ සිලිකන් ජෙල් බාත් බ්‍රෂ් එකක්. ඉතින් අපි සාමාන්‍ය වොෂ් එකක් දාගන්න ගියාම අපිට පිරිසිදු කරගන්න අපහසු ස්ථානයක් වෙන්නේ මෙන්න මේ පිට ප්‍රදේශය. දැන් මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් ආධාරයෙන් අපිට හරිම පහසුවෙන් මේ ප්‍රදේශ පිරිසිදු කර ගැනීමේ හැකියාව තියෙනවා.
මේක හොඳ දිගක් තියෙන බ්‍රෂ් එකක් වගේම පහසුවෙන්ම හසුරව ගන්න පුළුවන් විදිහට හැන්ඩල් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ මුළු ශරීරයම හොඳට ස්ක්‍රබ් කරගන්න පුළුවන් මෙන්න මේ සිලිකන් බ්‍රෂ් එකෙන්. මෙන්න මේ විදිහට තමයි බ්‍රෂ් එක තියෙන්නේ. එක පැත්තක් මෙන්න මේ වගේ කෙඳි කෙඳි විදිහටත් අනිත් පැත්ත මෙන්න මේ වගේ විදිහටත් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා ට්‍රැවල් කරන කෙනෙක් වගේ නම් ඔයාලට හරිම පහසුවෙන් මේක අරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. මේ අයිටම් එක ඔයාලට දැන් මගෙන් රුපියල් 450ක් වගේ ඉතාමත් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාටත් මේ අයිටම් එක අවශ්‍ය නම් මෙන්න මේ WhatsApp නම්බර් එකට දැන්ම මැසේජ් එකක් දාලා ඕඩර් එක දාගන්න. මේ තියෙන ඩබල් සිංක් කිචන් රැක් එකක්. ඉතින් අපිට පුළුවන් දැන් පහසුවෙන්ම අපේ සිංක් එක ගාව මේක ෆිට කරලා අපි ඒ වෙලෙම හොද ගන්න භාජන ඒ වගේ දේවල් මෙතන වතුර බේරෙන්න අඩු කරලම තියාගන්න පුළුවන්. ඒ භාජන විතරක් නෙමෙයි අපිට මේකේ එළවලු පළතුරු වගේ දෙයක් වුණත් හොඳින් පිරිසුදු කරගෙන වතුර බේරෙනකන් අඩු කරලා තියාගන්න පුළුවන් විදිහට රැක් කොටසක් ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හැඳි අපි කපන කටින් බෝඩ් එක පිහි කතුරු ඒ වගේම ඩිෂ් වොෂ් වර්ග උනත් දාගන්න පුළුවන් විදිහට කොටසක් මේකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට දැන් මේ කොටස් ටික මම පෙන්නනකොට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොටස් ටික ෆිට කරගන්න මෙන්න මේ විදිහට කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ කොටස් එක්කම යන කීපයත් එක්කම ඒකට ඇලෙන්කියකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටික පාවිච්චි කරලා තමයි ඔයාලට මේක ෆිට කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ රැක් එක රුපියල් 5300ක් වගේ සාධාරණ මුදලකට මගේ ස්ටෝර් එකෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ අයිටම් එක නම් අපේ චූටි බබාලා වෙනුවෙන් ගෙනාපු අයිටම් එකක්. මේ හරි හුරුබූටි ලන්ච් බොක්ස් එකක්. මේක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මේ උඩ කොටස මේකේ අපිට පුළුවන් සෑන්ඩ්විච් එකක්, ඒ වගේම චීස් පෙත්තක්, චීස් කෑල්ලක් ඉන්නේ වගේ දෙයක් පහසුවෙන්ම දාලා අරගෙන යන්න. මේ තියෙන යට කොටස ඒකේ හොඳ ඉඩක් තියෙනවා. මේ වගේ හරිම හුරුබූටි ස්පූන් එකකුත් එනවා. ඉතින් චූටි බබෙක්ට ඇත්තටම මේක හරිම ප්‍රමාණවත්. මේ බොක්ස් එක ඔයාලට දැන් ගන්න පුළුවන් රුපියල් 850ක මුදලකට. මේ තියෙන තවත් ලන්ච් බොක්ස් එකක්. මේකත් හොඳ ක්වොලිටි එකක් තියෙන බොක්ස් එකක්. හොඳ හයියක් තියෙනවා. මේක මෙන්න මේ විදිහට පියන හතර පැත්තෙන් විවෘත කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන යට කොටස මෙන්න මේ වගේ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මේක සාමාන්‍ය බබෙට්ට ප්‍රමාණවත් විදිහට තමයි මේ බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ හැන්දයි ගැරොප්පුවයි රඳව ගන්න පුළුවන් විදිහට කොටසකුත් ඇවිල්ලා තියෙනවා. මේ බොක්ස් එකට ඇවිල්ලා තියෙන මෙන්න මේ හැන්දයි ගෑරුපොයි ඇත්තටම ගොඩාක් හුරුබුහුටි. ඉතින් මේ විදිහට තමයි ඒක අපිට අරගන්න තියෙන්නේ. ඒක රඳව ගන්නත් මේ වගේ කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේක රුපියල් 1250ක් වගේ මුදලකට ඔයාලට දැන් මිලදී ගන්න පුළුවන්. මේ වගේ මුදලකට ඇත්තටම ඔයාලට මේක ගන්න වෙන්නේ නැහැ වෙන කොහෙන්වත්. මේ තියෙන 3 hole fry pan එක මම ඔයාලට මීට කලින් 4 hole pan එක අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ පුළුවන් pancake බිත්තර වගේ දේවල් ඉස්සෝ ඒ වගේ දේවල් උනත් බැද ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය මේක මේ වගේ plate එකක් වගේ කොටසක් එනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් sausages ඒ වගේ දේවල් කරල පිටින්ම බැද ගන්න. අපිට 4 hole එකේ උනත් ඇවිල්ලා බැද ගැනීමේ හැකියාව තියෙනවා. කෑලි විදියට කපාගෙන sausages එහෙම ඒ වුණාට මේකේ අපිට කරල පිටින්ම sausages ඒ වගේ දේවල් පහසුවෙන්ම බැද ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උදෑසන වැඩකට යන කෙනෙක්ට ඔයාලගේ බබාගේ කෑම වේල ඉතාමත් ඉක්මනින් හදා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ වගේ අයිටම් එකක් ගත්තාම. මේ පෑන් එකට මෙන්න මේ වගේ හොඳ ශක්තිමත් හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඇනේ තියෙන හැන්ඩල් එක ෆිට කරගන්න. මේකේ දිග පළල ගත්තොත් එහෙම මේකේ පළල වෙනවා දිග වෙනවා අඟල් 7ක්. ඒ වගේම පළලත් අඟල් 7ක්ම තමා වෙන්නේ. මේක හරි හතරස් ෆෑන් එකක්. ඉතින් ඔයාලට මේක දැන් මගේ මිලදී ගන්න පුළුවන් 1690ක් වගේ මුදලකට. ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕන නම් දැන්ම මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. ඔයාලට මම නැවතත් මතක් කරනවා සාමාන්‍යයෙන් අපි ඕඩර් එකක් කුරියරයකට බාර දුන්නාට පස්සේ දින 3ක් ඇතුළත යවනවා කියලා තමයි යාළුවා සඳහන් කරන්නේ. ඒත් මේ තෙල් වල ගැටලුව නිසා ඒක තව දවසක් දෙකක් එහාට මෙහාට වෙන්න පුළුවන්කම වැඩි. ඒ නිසා ඔයාලා ඒකත් දැනුවත්ව ඕඩර් එකක් දානකොට ඕඩර් එක දාගන්න. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.